ආයිබෝවන් අද අපි ටිකක් කතා කරමුද මේ සමාජයේ හුඟක් වෙලාවට කතා වෙන දෙයක් ගැන. නැන්දම්ම සහ ලේලි අතර තියෙන සම්බන්ධය, ඒකේ තියෙන ගැටලු. ඔව්. ඒක හරිම සංවේදී කාරණාවක් නේ. ඒකට අපි අද පදනම් කරගන්න කතාව තමයි කච්චාණි ජාතකය. බෞද්ධ සාහිත්‍යයෙන්. හරියටම. මේකේ කතා දෙකක් තියෙනව නේද? වර්තමානයකකුයි අතීතයකකුයි. ඔව්, ඒ දෙකම එකට සම්බන්ධයි. අපේ අරමුණ වෙන්නේ ඉතින් මේ කතාවේ චරිත, සිද්ධි, ඒවයින් එන පණිවිඩය ටිකක් ගම්බුරින් බලන එක. විශේෂයෙන් අර අම්මා, පුතා, ලේලි කෙන තුන්කොන් සම්බන්ධය. හයි. එහෙනම් අපි මුලින්ම වර්තමාන කතාවෙන් පටන් ගමුද? හොඳයි. සවැත් නුවර උපාසකයෙක් ඉන්නවා. එයාගේ තාත්තා නැති වුණාට පස්සේ අම්මට සලකන්නේ අනේ හරියට දෙවියෙක්ට වගේ. ඔව්, අම්මා තමයි යාගේ මුළු ලෝකෙම. ඒත් අම්මට ඕනේ වෙනවා පුතාව කසාද බඳන්න. තමන්ට උදව්වක් වෙයි කියලා හිතනවා ඇතිනේ. පුතා නම් මුලින් බෑම කියනවා. අයියේ අර අම්මට තියෙන සැලකිල්ල, ආදරේ එක අඩුවේ කියලා බිරිඳක් ආවොත්. හරි. ඒත් ඉතින් අම්මගේ බලවත් ඉල්ලීම හින්දා. ඔව්, අකමැත්තෙන් උනත් අන්තිමට කසාදෙට කැමති වෙනවා. හරි. එතකොට ලේලි මුලින් කොහමද නැන්දම්බට? මුලුදී හරිම හොඳයි. සැමියගේ හිත දිනා ගන්නත් එක්කනේ. ඔව් ඉතින්. නැන්දම්මට හොඳට සලකනවා. ඒ ටික දවසක් යනකොට එතන තමයි වෙනස වෙන්නේ. ඔව්, ඊර්ෂ්‍යාවක් වගේ එනව නේද? සැමියගේ ආදරේ බෙදෙනවා කියලා හිතලා. හරියටම. එතකොට තමයි නැන්දම්මට කරදර කරන්න පටන් ගන්නෙ. මොනෝද? මොන වගේ දේවල්ද කරන්නේ? අනේක එක දේවල් කෑම දෙනකොට සමහර දාට වුණු වෙම්ම දෙනවා. තව දාක නිවිච්චේවා. ලුණු දානවා නැත්තම් දාන්නෙම නෑ. නාන්න වතුර ගෙනිච්චාම එකපාරක රස්නේක දානවා, තව පාරක් සීතලෙක දානවා. අපොයි. අම්මා කිව්වොත් මෙට්ටේ මකුණෝ කියලා තමන්ගේ එක නම් ගහලා අව්වේ දානවා. අම්මගේ එක එහෙමම ආයෙත් ගෙනත් දානවා. හරිම කපටීනේ. ඕ, අර නැන්දම්මව ගෙදරින් එලව ගන්න තමයි මේ ඔක්කොම. අන්තිමට ඉතින් මේක දුරදිග යනවා. ඔව්, ලේලි කියනවා එක්ක අම්මව යවන්න නැත්තම් මම යනවා කියලා. මෙතනදී පුතාගේ ප්‍රතිචාරය හරි වැදගත් නේද? අන්න ඒක තමයි. එයා මොකද්ද කියන්නේ? එයා කෙලින්ම කියනවා ඔයාට යන්න ඕන නම් යන්න, මම මගේ අම්මව බලා ගන්නවා දිගටම කියලා. හරිම ස්ථිරයි. ඒක අහලා ලේලි බය වෙනවා. තමන්ගේ වැරද්ද තේරෙලා ආය හොඳට ඉන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ භවයේදී පුතා ශක්තිමත් තීරණයක් ගන්නවා. ඔව්. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ උපාසක යනවා බුදුන් වහන්සේ හම්බ වෙන්න. මේ ගැන කියන්න. එතකොට තමයි බුදුන් වහන්සේ අර අතීත කතාව කච්චාණි ජාතකයේ දේශනා කරන්නේ. ඔව්. එතකොට ඒ කතාවෙත් මේ චරිතමද ඉන්නේ? චරිත ටික නම් එකමයි. ඒත් ප්‍රතිඵලය වෙනස්. කොහොමද? අතීත භවයේදී, ඒ කියන්නේ කච්චාණි කතාවේදී පුතා අහුවෙනවා ලේලිගේ කීමට. අහුවෙලා අම්මව, ඒ කියන්නේ කච්චාණිව දෙදරින් එළියට දානවා. අනේ, ඒ කියන්නේ වර්තමානයේ වගේ නෙවෙයි. නෑ, ඒක තමයි වෙනස. සමහර විට අර පරණ කර්මයක් වෙන්න ඇති. එහෙම නැත්නම් මේ වෙලාවේ දුර්වලකමක්. ඉතින් ගෙදරින් එළෙවිට පස්සේ කච්චාණිට මොකද වෙන්නේ? එයා හරිම දුකටපත් වෙනවා ඇති නේද? ඔව්වනේ. දරා ගන්න බැරි දුකක්. එයාට හිතෙනවා ලෝකේ ධර්මයක් නෑ, සාධාරණයක් නෑ, ඒ ඔක්කොම මැරිලා කියලා. ඉතින් එයා යනවා අමු සොහනකට. සොහනකට? ඔව්. මැරිච්ච ධර්මයට මතක බතක් උයන්න. හිතන්නකෝ මේ මානසික තත්වය. ඒක ඇත්තටම හිත කම්පා වෙනවා. ලිප හදාගන්නෙත් මිනිහිස් කබල තුලක් තියලා. අප්පෝ. ඒ වෙලාවේ තමයි ශක්‍ර දෙවියෝ එන්නේ. උදව්වට වගේ. ඔව්. බමුණු වැසක් අරගෙන ඇවිල්ලා අහනවා මොනවද මේ සොහනේ උයන්නේ කියලා. කච්චාණි ඉතින් කියනවා ඇති තමන්ගේ දුක. ඔව්, ඔක්කොම කියනවා. ලේලි හිම කලාට දඬුවම් නැතුව දරුවෙකුත් ලැබුණා. ඒ නිසා ධර්මයක් නැහැ කියලාත් කියනවා. ශක්‍රයා මොකද කියන්නේ? ශක්‍රයා කියනවා අනේ නෑ. ධර්මයේ මැරිලා නෑ. ධර්මයේ නිසයි මමත් මේ තනතුරේ ඉන්නේ. පවට විපාක ලැබෙනවා, පිනටත් එමයයි කියලා. එයා තමන්ගේ ඇත්ත රූපේ පෙන්නලා කච්චාණිට සහතිකයක් දෙනවා. ලේලිටීම දඬුවම් කරන්න යන්නේ නේද? චක්‍රයා හදනවා දඬුවම් කරන්නේ ලේලිටයි මුනුබුරාටයි. ඒත් කච්චාණි මොකද කියන්නේ? එපා. මට ඕනේ යාලත් එක්ක සතුටින් ඉන්න කියලා. අම්මා කෙනෙකුගේ හිත නේද? ඒක තමයි ඒ කරුණාව. එතකොට අතීත කතාවේ අන්තිමට මොකද වෙන්නේ? චක්‍රයාගේ මැදිහත් වීමෙන් පුතාටයි ලේලිටයි වරද තේරෙනවා. එයාලා පසුතැවිලි වෙලා කච්චාණි අම්මව ආයෙත් ආදරෙන් ගෙදර එක්කගෙන එනවා. එනෝ සමගි වෙනවා. ඔව්, සමගිව ජීවත් වෙනවා. එතන බුදුන් වහන්සේ මේ කතා දෙක සම්බන්ධ කරනවා. ඔව්, උන්වහන්සේ දේශනා කරනවා අර අතීතේ කච්චාණි තමයි මේ වර්තමානයේ අම්මා. අතීතේ පුතා තමයි මේ උපාසක. හරි. අතීතේ හිටපු ලේලි තමයි මේ ලේලි. එතකොට ශක්‍රයා විදිහට ආවේ තමන් වහන්සේමයි. තමන් වහන්සේමයි කියලා.
ඒ දේශනාව අහලා අර වර්තමානයේ උපාසක සෝවන් වෙනවා. ඔව් සෝවන් ඵලයටපත් වෙනවා. නිවන් මාගේ පළවෙනි පඩියට එනවා. එතර මේක හරිම බලවත් කතාවක්. අපිට ගන්න තියෙන පාඩම් මොනවද කියලා හිතුවත් ප්‍රධානම දේ තමයි කර්මය අතීත කරපුවා වර්තමානයට බලපාන හැටි. ඔව්. ඒ වගේම සබඳතාවල චක්‍රීය ස්වභාවය මේ නන්දම්මලේලි ප්‍රශ්නේ වගේ දේවල් ආය වෙන හැටි දෙමෝපියන්ට සලකන්නේ කී වැදගත්කම. ඒක තුනක් ඉස්මතු වෙනවා නේද? අනිවාර්යෙන්ම. ඒ වගේම වර්තමානයේදී ගන්න තීරණ වලින් අර අතීත රටාව වෙනස් කරන්නත් පුළුවන් කියන එක අර උපාසක මේ භවයේදී හරි තීරණය ගත්තා වගේ. ඒකත් හරිම ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරනවා. මේ පවුල් ඇතුලේ වෙන්නේත් මේ වගේ රටාවන්ම නේද? ඔව්. ඒ රටාවන් අඳුරගන්න එක වැදගත්. අනිත් එක තමයි අර එක එක පැත්තවලට පක්ෂපාතී වෙන්න ගිහින් සමබරතාවය නැති වෙන එක. ඒක ප්‍රතිවිපාක ගැන හිතන්න ඕන නේද? හරියටම. ඒ වගේම තමන්ගේ පෞද්ගලික දුකක් ආවම අපි ධර්මය සාධාරණත්වය කියලා හිතන් ඉන්න දේවල් පවා ප්‍රශ්න කරන හැටිත් කච්චානිගේ සිද්ධියෙන් පේනවා. ඔව් හිතන්න බොහෝ දේ තිරි කරන කතාවක්. මේ වගේ වටිනා සාකච්ඡා අහන්න අප YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.